සුපුරුදු සුහදත්වයත් එක්ක අදත් අපි හම්බු වෙන්නේ දියවැඩියා රෝගීන්ට බලපාන විශේෂිත කාරණයක් පිළිබඳව කතා කරන්නයි මම අද සූදානම් වන්නේ. ඉතින් හුඟක් වෙලාවට අපි දැකලා තියෙන දෙයක් තමයි මේ දියවැඩියාව රෝගීන් කෑම පාලනය කරන්න කියලා කිව්ව පමණින් හිතු මතේ කෑම පාලනය කරනවා කිසිදු ක්‍රමවත් භාවයක් නැතුව. සමහර වෙලාවට Tamanට හිතෙන විදිහට කෑම ගන්න කාල සීමාව වෙනස් කරනවා, කෑම බඩගින්නේ ඉන්නවා, දවස් ගණන් බඩගින්නේ ඉන්නවා. සමහර අය මේ එක වේලකට යන්තම් තේ එකක් දීලා ඉන්නවා. ඉතින් මෙන්න මේ වගේ නොයෙකුත් අක්‍රමවත් කෑම පාලනයන් කරනවා. ඉතින් එතෙන්දී හුඟක් දෙනෙක් මේ ෆාස්ටිං කියන එක ඉතාමත්ම අක්‍රමවත්ව කරන්නට පෙළඹිලා ඉන්නවා අපි දැකලා තියෙනවා. ඉතින් මේක නිසා අපි ඉතාමත්ම බහුලව දකිනවා විශේෂයෙන් ගොඩ දෙනෙක් ඉතාමත්ම තදබල සංකූලතාවලට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මම අද හිතුවා මේ ෆාස්ටිං එක කොහොමද, මේ කෑම නොකා ඉන්නේ කොහොමද, කෑම අඩු කරන්නේ කොහොමද කියන එක ගැන ඕගොල්ලොන්ට කියලා දෙන්න. හුඟක් වෙලාවට අපි දැකලා තියෙනවා මේ ෆාස්ටිං කියන එක, එහෙමත් නැත්නම් මේ කෑම වැරීම කියන එක ඉතාමත්ම අන්තගාමී විදිහට බොහෝ දෙනෙක් කරනවා. ඉතින් හුඟ දෙනෙක් ඉතාමත්ම සමහර දවසට දවස් ගණන් නොකා ඉඳලා එක දවසක් කනවා. මෙන්න මේ වගේ නොයෙකුත් දේවල් අපි දැකලා තියෙනවා. ඉතින් එහෙමනම් මොකද්ද මේ ක්‍රමවත්ව ෆාස්ටිං එකක් කරනවා කියලා කියන්නේ? ඉතින් මෙන්න මේකට අපි කියනවා ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියලා. මොකද්ද මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියලා කියන්නේ? මෙතෙන්දී අපි දවස කොටස් දෙකකට බෙදා ගන්නවා. එක කොටස තමයි අපි කෑම කන කොටස. අනිත් කොටස තමයි අපි කිසිදු කෑමක් ගන්නෙ නැතුව ඉන්න කොටස. ඉතින් මෙන්න මෙහෙම දවස මේ කොටස් දෙකට බෙදාගෙන එවත් නැත්නම් යම් කාල සීමාවක්, මේක දවසම විය යුතු නෑ, යම් දවස් වලින් වෙන්නත් පුළුවනි. කොහොම නමුත් යම් කාල සීමාවක් දෙකට බෙදාගෙන එක කොටසක් කෑම සහ අනිත් එක කෑම වැරීම සිදු කිරීම තමයි අපි මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියලා හඳුන්වන්නේ. ඉතින් මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං වර්ග මොනවද? ඒ වගේම හිතුමතේට ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරන්න ගියොත් අපිට සිද්ධ වෙන්නේ මොකක්ද? එහෙමනම් හොඳම ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං ක්‍රමය මොකක්ද? මේ ක්‍රමය තුලින් අපිට ලැබෙන වාසි මොනවද? ඒ වගේම ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරන වෙලාවට අපි අනුගමනය කළ යුතු දේවල් මොනවද? ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරන්න පුළුවන් උදවිය කවුද? ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරන්න හොඳ නැති උදවිය කවුද කියන එක ගැන මම අද මේ වීඩියෝවේදී ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. මේ වීඩියෝ ඉවර වෙනතුරු බලන්න. මෙතෙන්දී අපිට ඉතාමත්ම වාසිදායක දේවල් අනුගමනය කරන්නට හැකියාව ලැබෙනවා. මම කිව්වා මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක කියන්නේ මොකක්ද කියලා මම ඕගොල්ලන්ට මුලදීම කිව්වා. ඉතින් මොනවද මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං වර්ග අපිට තියෙන්නේ කරන්න පුළුවන් වර්ග? මෙතෙන්දී අපි දවස් දෙකට බෙදාගත්තොත් 12යි 12 කියන ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක වර්ගයක්. ඒ කියන්නේ කෑම පැය 12ක් කෑම කනවා සහ පැය 12ක් කෑම වර්ජිතව ඉන්නවා. මෙන්න මේක 12යි 12 ක්‍රමය කියලා අපි කියනවා. ඒ වගේම ඊළඟට තියෙනවා 14යි 10. ඒ කියන්නේ පැය 14ක් අපි කෑම නැතුව ඉන්නවා, පැය 10ක් අපි කෑම කනවා. ඉතින් ඊළඟට 16යි 8. ඒ කියන්නේ මොකක්ද? පැය 16ක් අපි කෑම නැතුව ඉන්නවා, පැය 8ක් අපි කෑම කනවා. එතනිනුත් එහාට ගියොත් අපිට පැය 18යි 6ට යන්නත් පුළුවනි. මොකද්ද මේ පැය 18යි 6 කියන්නේ? අපි පැය 18ක් කෑම වර්ජිතව ඉන්නවා, පැය 6ක් අපි කෑම කනවා එක දවසක. ඉතින් මෙන්න මේ විදිහට මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං වර්ග තියෙනවා. තව දුරටත් අපි ගත්තොත් එහෙම පැය 24යි 48 කියලාත් ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එකක් තියෙනවා. ඒ කියන්නේ පැය 24ක් අපි කෑම වර්ජිතව ඉඳලා පැය 48ක් අපි කෑම කනවා. ඒ කියන්නේ එක දවසක් සම්පූර්ණයෙන් කෑම නැතුව ඉඳලා ඊට පස්සේ දවස් දෙකක් කෑම කනවා. මෙන්න මේ විදිහටත් අපිට ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරන්නට හැකියාව තියෙනවා. ඉතින් අපිට දියවැඩියා රෝගියෙකුට මොකක්ද අපිට ඊ타මත්ම පහසුවෙන් සහ ඊ타මත්ම සුදුසු ආකාරයෙන් කරන්න පුළුවන් ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එකක් තියෙනවා. මෙන්න මේකෙදී
අපිට ඉතාමත්ම සුදුසු ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක වෙන්නේ 16:8. නමුත් මෙතෙන්දී හුඟ දෙනෙක් කරන දෙයක් තමයි මේ සාමාන්‍යයෙන් හිටපු ගමන් මේ ගැන අහපු ගමන් මේ පිළිබඳව දැනගත්ත ගමන් හුඟ දෙනෙක් එකපාරම 16:8 කරන්නට යනවා. ඒ කියන්නේ පැය 16ක් කෑම කන්න නැතුව ඉඳලා ඉවරලා පැය 8ක් කෑම කන්නට යනවා. මෙන්න මේක කවදාවත් නොකළ යුතු දෙයක්. මේ විදිහට අපි ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරන්න ගියොත් අපිට නොයෙකුත් විවිධ සංකූලතාවලට භාජනය වෙන්නට සිද්ධ වෙනවා. ඒ මොකද එහෙම වෙන්නේ දැන් අපි හිතමු අවුරුදු 30ක කෙනෙක් මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක කරනවා කියලා. ඔහු ඇය මේ අවුරුදු 30ක් තිස්සේ වේල් 3ක් කෑම කාලා අපි සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික පුරවැසියෝ විදිහට වේල් 3ක් බත් කාලා මේ විදිහට පුරුදු වෙලා අවුරුදු 30ක් තිස්සේ අපි පුරුදු වෙලා ඉන්නේ. ඉතින් මේක එකපාරටම අපි නවත්තලා පැය 16ක් බඩගින්නේ ඉන්න ගියොත් එහෙම අපේ ශරීරයට ඊ타ත්ම අධික වෙහෙසක් තෙහෙට්ටුවක් දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ශරීරය මෙතෙන්දී හඳුනාගන්නේ මේ කෑම සහ අවශ්‍ය දේවල් ලැබෙන්නේ නැහැ කියන එක ගැන. ඉතින් ඒක නිසා බොහෝ විට ඇඟ පණ නැතිවීම ඇති වෙන්නට පුළුවන්. වමනේ ගතිය ඇති වෙන්නට පුළුවන්. ඒවා සාමාන්‍යයෙන් මුලදී ඇති වෙන දේවල්. ඒ වගේම තව ටික දවසක් යනකොට මේ විදිහටම ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක එකවරම කරගෙන යන්න ගියොත් එහෙම මතක ශක්තිය අඩුවීම වෙන්න පුළුවන්. එතකොට අනිත් එක ප්‍රධාන දෙයක් තමයි මේ කොණ්ඩේ යෑම. මොකද දෙනෙක් මෙන්න මේ විදිහටම ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරන්න යනකොට කොණ්ඩේ යෑම ඉතාමත්ම තදින් ඇතිවන්න පුළුවන් විශේෂයෙන් ස්ත්‍රී පක්ෂයට. මොකද මේ කොණ්ඩය පවත්වාගෙන යාමට හැකියාවක් නැති වෙනා මේ ඇඟට ලැබෙන මේ තද බල මේ බර්ඩන් එක නිසා කොණ්ඩේ පවත්වාගෙන යාමට ඉතාමත්ම අපහසු තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම තමයි මතක ශක්තිය අඩුවීම එහෙමත් නැත්නම් මේ බඩගින්න පාලනය කරගන්නට ශරීරයට නොහැකි වෙනවා. අන්න එතකොට මේ බඩගින්න ඉතාමත්ම සමහර වෙලාවට තදින් දැනෙන්නට පුළුවනි. ગેස්ට්‍රයිටිස් වැනි දේවල් ඇති වෙන්නට පුළුවනි. අධික බඩගින්න ඇතිවීම නිසා අධික ලෙස ආහාර ගන්නට අපි පෙළඹෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ විශේෂ සංකූලතා විශාල ප්‍රමාණයක් එකවරම මේ වගේ ලොකු ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එකකට ගියොත් අපිට ඇතිවන්නට හැකියාව තියෙනවා. තවත් එක දෙයක් තමයි මේ විදිහට ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක එකවර පටන් ගැනීම තුළින් අපිට අවශ්‍ය කරන khනිජ ලවණ විටමින් වැනි දේවල් හීන වෙලා යන්න පුළුවන්. ඒක නිසා අනිත් මේ ශරීරයේ බොහෝ වෙලාවට කෘෂ වෙලා තිබුණු පිරුණු ගතිය නැති වෙලා යන්නට පුළුවනි. එහෙමනම් අපි මොකක්ද කළ යුත්තේ? අපි මුලින්ම කරන්න ඕනේ 12:12 ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක තමයි අපි මුලින්ම කරන්න ඕනේ. එතෙන්දී අපි හිතමු ඔබ රෑ 8ට කෑම කන කෙනෙක් කියලා. එහෙමනම් අපි රෑ 8ට අපේ කෑම කාලා ඊට පස්සේ මොකක්වත් වෙන කිසිම දෙයක් කන්නේ නැතුව අපි ඊට පස්සේ අපි කරන්නේ බුදියන එක. ඒ කාල සීමාව තුළදී අපිට ඊ타ත්ම පහසුවෙන් කෑම නැතුව ඉන්න පුළුවනි අපි නිදාගන්න නිසා. ඉතින් අන්න ඒ කාල සීමාව අපි කෑම නැතුව ඉඳලා පහුවෙන්දා උදේ 8 වෙනකන් අපි කෑම මුකුත් ගන්නේ නැතුව ඉන්නවා. ඊට පස්සේ පහුවෙන්දා උදේ 8ට අපේ කෑම එක අරගෙන උදේ 8 ඉඳන් රෑ 8 වෙනකන් අපිට කෑම සාමාන්‍ය විදියට දියවැඩියා රෝගියෙකුට උචිත විදිහට කෑම ටික අපිට පාවිච්චි කරන්නට හැකියාව තියෙනවා. මේ ක්‍රමය අපි සති දෙකක් විතර පුහුණු කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි තව පැය දෙකක් මේ පැත්තට ගන්න පුළුවනි. ඒ කියන්නේ 14:10ට අපිට යන්න පුළුවනි. මොකද්ද මේ 14:10 කියන්නේ? එතකොට අපි දැන් උදේ ඉස්සෙල්ලා අපි උදේ 8ට කෑම කෑවා. දැන් අපි ඒක 10 වෙනකන් මෙහාට ගේනවා. එතකොට අපි රෑ 8ට කෑම කාලා උදේ 10ට තමයි නැවත අපේ කෑමපත කන්නේ. එතකොට අපිට අපි අමුතුවෙන් කරලා තියෙන්නේ පැය දෙකක් මෙහාට ගත් එක පමණයි. ඉතින් මෙන්න මේක අපිට සති දෙකක් විතර ආපහු කරන්නට පුළුවන්. අන්න ඒක තුලින් අපි ඇඟට දැනෙන්නේ නැතුව අපේ කෑම වර්ජිත කාල සීමාව වැඩි කරගන්නවා. මේක සති දෙකක් විතර මේ විදිහට කරලා ඉවර වෙලා ඊට පස්සේ අපිට යන්න පුළුවනි මේ 16:8 කියන ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එකට. මේ 16:8ට ගියාම අපි මොකක්ද සිද්ධ වෙන්නේ? පැය 16ක් තව පැය දෙකක් අපි මෙහාට ඇදලා ගන්නවා. එතකොට අපි 10ට කෑම කාපු කෙනා අපි ඊට පස්සේ කෑම කන්නේ 12ට. අන්න එතකොට ඉස්සෙල්ලාම අපි 8ට කෑවා. ඊට පස්සේ අපි 10ට කෑවා උදේ කෑම එක. දැන් අපි 12ට කනවා. 12ට කෑම එක කනකොට අපිට එතකොට කෑම කන්න වෙන්නේ වේල් දෙකයි. දවල්ට 12ට කන වේල සහ රෑ 8ට කන වේල.
ඉතින් අන්න එතකොට මේක අපිට ඉතාමත්ම පහසුවෙන් අර ඉස්සෙල්ලා සති 4ක් අපි ක්‍රමක්‍රමයෙන් මේක පුහුණු කරපු නිසා අපිට මෙතෙන්දී ඇඟට දැනෙන්නේ පැය 2ක පොඩි කාල සීමාවක් පමණයි. ඒක අපිට දරා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා කිසිදු ගැටලුවක් නැතුව අපිට ඊට පස්සේ මේ 16:8 කියන ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එකට කිසිදු ගැටලුවක් නැතුව යන්න පුළුවන්. මෙතෙන්දී මේ දියවැඩියා රෝගියෙකුට බෙහෙත් ලබා ගන්නා දියවැඩියා රෝගියෙකුට විශේෂයෙන් මේක කරන්න පුළුවන් මේ දෙවෙනි වර්ගයේ දියවැඩියා රෝගීන්ට පමණයි. පළවෙනි වර්ගයේ දියවැඩියා රෝගීන්ට මේක කරන්න හැකියාවක් නැහැ. ඉතින් මේ දෙවෙනි වර්ගයේ දියවැඩියාව තියෙන රෝගියෙකුට ඉතාමත්ම හොඳින් මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක මේ 16:8 කියන ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක කරන්නට පුළුවනි. ඉතින් එතනින් එහාට තියෙන 18:6 ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එකට යෑම නම් ඒ තරම් සුදුසු වන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මොකද එහෙම මම කියන්නේ 16:8 ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක මේ දියවැඩියා රෝගියෙකුට ඉතාමත්ම සමබර හොඳ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එකක් වෙනවා. ඉතින් ඒක නිසා 16:8 ඊට පස්සේ ඔයගොල්ලන්ට දිගටම කරගෙන යන්න පුළුවන් කිසිදු ගැටලුවක් නැතිව. එතකොට අපි දවසකට කන්නේ වේල් 2යි. ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක කරන එකෙන් අපිට ලැබෙන වාසි මොනවද? මෙතෙන්දී අපිට ලැබෙන ප්‍රධානම වාසියක් තමයි අපේ රුධිර සීනි ප්‍රමාණය ඉතාමත් ඉක්මනට කන්ට්‍රෝල් කරලා ඉතාමත්ම ඉක්මනට අපිට ඖෂධ නවත්වා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ දියවැඩියාවෙන් මිදෙන්න මේක ඉතාමත්ම හොඳ මාර්ගයක් වෙනවා අපිට. අනිත් ඉතාමත්ම වැදගත්ම දෙයක් තමයි මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එකක් කරනකොට අපේ හෝමෝන චක්‍රය ඉතාමත්ම හොඳින් ක්‍රියා කරන්න පටන් ගන්නවා යම් කාල සටහනකට අනුව. එතෙන්දී අපේ ඉන්සියුලින්, ලෙප්ටින්, ගර්ලින් කියන මේ හෝමෝන ඉතාමත්ම ක්‍රමවත්ව වැඩ කරන්නට පටන් ගන්නවා. මේ තුලින් ඉන්සියුලින් ක්‍රමවත් වීම තුලින් අපේ දියවැඩියාව ඉතාමත්ම ඉක්මනින් සීනි පාලනය ඉතාමත්ම හොඳින් සිද්ධ වෙනවා. මේ ලෙප්ටින් ඉතාමත්ම හොඳින් පාලනය කිරීම තුලින් ක්‍රියාත්මක වීම තුලින් අපේ බඩගින්න අඩුවීම දැන් ඇති කියන sannivedana අපේ මොලෙන් අපිට යම් ප්‍රමාණයක් කෑම ගන්නකොට අපිට ලැබෙනවා. ඉතින් අන්න ඒක මේ ලෙප්ටින් කියන හෝමෝනය තුලින් අපිට ලැබෙනවා. ඒ වගේම ගර්ලින් කියන හෝමෝනය තුලින් අපිට බඩගින්න උත්තේජනය කරලා යම් මට්ටමකට බඩගින්න අපිට රැගෙන එනවා. ඉතින් මේක ඊ타මත්ම සමබරව ගෙනියන්න මේ හෝමෝන වල ක්‍රියාකාරීත්වයේ සමතුලිතභාවය ඊ타මත්ම හොඳින් අපිට ලබා ගන්නට හැකියාව තියෙනවා. එතකොට අපිට අනවශ්‍ය ආහාර ඉල්ලුම නැති වෙනවා. අනවශ්‍ය විදිහට අපි ආහාර වලට කෑදර වීම නැති වෙලා යනවා. ඉතින් මේක තුලින් අපිට බර පාලනය කර ගැනීමට, සීනි පාලනය කර ගැනීමට ඉමහත් රුකුලක් ඇති වෙනවා. ඉතින් අනිත් තවත් ඊ타මත්ම සුවිශේෂී දෙයක් තමයි මේ හෝමෝන චක්‍රය ඊ타මත්ම හොඳින් ක්‍රියාත්මක වීම තුලින් අපේ ශරීරය ඊ타මත්ම හොඳ ක්‍රමවත් කාලසටහනකට වැඩ කරන්න පටන් ගන්නවා. අපි වෙලාවට කෑම කනවා, අනිත් වෙලාවට කෑම නොගෙන ඉන්නවා. අන්න මේ ක්‍රියාවලි තුලින් අපේ ශරීරය ඊ타මත්ම ක්‍රමවත් වෙනවා. මේ ක්‍රමවත් වෙනකොට අපේ ශරීරය තුල ඔරලෝසුවක් වැනි දෙයක් වැඩ කරන්නට පටන් ගන්නවා. අපි මේකට කියනවා සර්කේඩියන් රිද්ම් එක කියලා. මේක මේ එහෙම නැත්නම් බයොලොජිකල් ක්ලොක් එක කියලා කියනවා. මේක අපේ ශරීරයේ ඇතිවීම තුලින් අපේ ක්‍රියාවලීන් අපි නොදැනුවත්වම ඒ වෙලාවට සිද්ධ වෙනවා. දැන් අපි උදේ පාන්දර නැගිටීම පවා අපි අපේ අනුදැනුමක් නැතුව අපිට ඉබේම නැගිටිනවා. අපිට එලාම් තියන්න අවශ්‍ය නැහැ. අපි හැමදාම නැගිටින වෙලාවට අපිට ඉබේම නැගිටිනවා. ඉතින් මෙන්න මේ රිද්ම් එක එහෙම නැත්නම් මේ ක්‍රමවත්භාවය අපේ ශරීරය තුළ ඇතිවීම තුලින් අපිට ඉමහත් වාසි සහගත දේවල් රාශියක් ලැබෙනවා. කාටද මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක කරන්න බැරි උදවිය එහෙමත් නැත්නම් ඒ කිරීම තරම් සුදුසු නොවන උදවිය වෙන්නේ ඊ타මත්ම මහලු වියට පත්ව සිටින පුද්ගලයන්ට මේක සිදු කිරීම තරම් සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඉන්සියුලින් ලබා ගන්නා දියවැඩියා රෝගීන්ට සහ සල්ෆනයිල් යූරියා කාණ්ඩයට අයත් ಔಷಧ ලබා ගන්නා උදවියට ඊ타මත්ම හොඳින් ඖෂධ නියාමනය කිරීමකින් තොරව මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක කිරීම ඒ තරම් සුදුසු වන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ වැනි උදවිය වෛද්‍යවරයෙක්ගේ ඉතාමත්ම සමීප අධීක්ෂණයක් යටතේ තමයි මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක කරනවා නම් කරන්නට සුදුසු වෙන්නේ.
ඒ වගේම මම කලිනුත් කිව්වා මේ පළවෙනි වර්ගයේ දියවැඩියාව type 1 diabetes තියෙන අයට මේ intermittent fasting එක කිරීම සුදුසු වන්නේ නැහැ. නොයෙකුත් වකුගඩු අසනීප වලින් පෙළෙන උදවියත් මේ intermittent fasting එක කිරීම ඒ තරම් සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම ඊ타ත්ම පාලනය කරන්නට අපහසු රුධිරයේ සීනි මට්ටම එක වෙලාවකට ඊ타ත්ම තදවල විදිහට වැඩි වෙලා එකක් අනිත් වෙලාවට ඊ타ත්ම අධිකව පහළ බහැලා මේ වගේ කිසිදු පාලනයකින් තොර දියවැඩියාව තියෙන පුද්ගලයෙකුටත් මේ intermittent fasting එක කිරීම ඒ තරම් සුදුසු වන්නේ නැහැ. අනිත් ප්‍රධාන දෙයක් තමයි මේ intermittent fasting එකක් කරනකොට අඩුම ගණනේ සති දෙකකටවත් සැරයක් වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගත යුතුයි. ඒ මොකද මේ intermittent fasting කරන අවස්ථාවන් වලදී හුඟක් වෙලාවට සමහර වෙලාවට අපිට අපේ විටමින් වර්ග එහෙමත් නැත්නම් මිනරල්ස් එහෙම නැත්නම් මේ තියෙන අයන වර්ග වල අඩුපාඩු ඇතිවන්නට පුළුවන්. නොයෙකුත් සංකූලතා නොයෙක් පිට ඇතිවන්න පුළුවන්. ඉතින් ඒක නිසා වෛද්‍යවරයෙක්ගේ උපදෙස් අරගෙන සති දෙකකටවත් සැරයක් ඔබගේ අනිත් ප්‍රධාන දෙයක් තමයි මේ විදිහට මේ intermittent fasting කරන අතරතුර ඔබගේ කලින් තිබුණු ප්‍රමාණයට වඩා සීනි මට්ටම අඩු වෙන්න පුළුවන්. අන්න එතකොට ඒකට අදාළව වෛද්‍යවරයෙක් විසින් ඔබ ගන්න ඖෂධ ප්‍රමාණය අඩු වැඩි කරන්න ඕනේ. ඉතින් අන්න ඒ සියලුම දේවල් වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණය යටතේ සිදුවන්න ඕන නිසා අඩුම ගණනේ සති දෙකකටවත් සැරයක් වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණය ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට intermittent fasting එකක් කිරීම තුළින් ඕගොල්ලන්ට ඉතාමත්ම ඉක්මනින් ඕගොල්ලන්ගේ දියවැඩියාව තත්ත්වය සමනය කරගෙන ඉතාමත්ම ඉක්මනින් ඖෂධ නවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් අදත් මා සමග ගත කරපු කාලයට ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. සියලු දෙනාටම සුවදායි හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.